Hi friends, අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපේ අලුත් ගෙදර හැදිච්ච විදිහ. ඉතින් පළවෙනි ස්ටෙප් එක විදිහට අපි ඉඩම ලෙවල් කරගත්තා. ඊට පස්සේ මුල්ගල තියන්න නැකතක් බලලා මුල්ගල තිබ්බා 2025 ජනවාරි 15 වෙනිදා. ඉතින් ඔයාලත් එක්ක මේ වීඩියෝ එක මම ෂෙයා කරගන්නේ මොටිවේෂන් වීඩියෝ එකක් විදිහට. ඒ වගේමයි හිස් ඉඩමක කොහොමද සම්පූර්ණයෙන්ම ගෙදර ෆිනිෂ් වුණේ කියලා ඔයාලට දල අයිඩියා එකක් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන්. මුල්ගල තිබ්බ දවසේ හාමුදුරුවරු දෙනමක් වැඩම කරලා අපේ නිවස හදන්න ආශිර්වාද කරා පිරිත් දේශනා කරලා. රේන්බෝ විත් සකු YouTube channel එකේ තියෙනවා අපේ සිහින නිවස ඉද වූ ආකාරය කියලා තව වීඩියෝ එකක්. ඒක ගිහිල්ලා බලන්න. ඔයාලට පේන්නේ මේ වීඩියෝ එක තියෙන තැන. ඒ වීඩියෝ එකෙන් ගෙදර හදපු ස්ටෙප්ස් වල සමරි එකක් ගන්න පුළුවන්. ඉතින් 2025 පෙබරවාරි මාසේ වෙද්දී මම ප්‍රෙග්නන්ට්. ඉතින් ගොඩක් වෙලාවට අපේ ගෙදර කන්ස්ට්‍රක්ෂන්ස් බලන්න මට එන්න බැරි වුණා. උපරිම මං දවස් 4-5ක් වගේ එන්න ඇති. මොකද ප්‍රෙග්නන්ට් එක්කෙනෙක්ට කන්ස්ට්‍රක්ෂන් සයිට් එකකට අනේක සේෆ්ටි නැහැ. ඔය මම අපේ ගෙදර හදද්දී ගියපු එක වතාවක ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නේ. ගෙදර වටේ බිත්ති රතු ගඩොල් වලින් තමයි කන්ස්ට්‍රක්ට් කරලා තියෙන්නේ. ඉන්ටර්නල් සෙපරේෂන්ස් බ්ලොක් ගල් වලින් තමයි කරලා තියෙන්නේ. ඉතින් මගේ හස්බන්ඩ් සිවිල් ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක් නිසා එයාගේ ආසාවක් තිබ්බා එයාම ඩිසයින් කරන්න එයාගේ ගෙදර. ඉතින් ගෙදර ප්ලෑන් එක අඳින්න කලින් අපි දෙන්නා ඩිස්කස් කරා මොනවද අපේ තියෙන අවශ්‍යතාවයන්. එදිනෙදා අවශ්‍යතාවයන් අනුව තමයි අපි ගෙදර ඩිසයින් කරේ. එතකොට වර්ග අඩි 2621ක ප්‍රමාණයක් ආවා ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ අපර් ෆ්ලෝ එකේ ෆ්ලෝ ඒරියා එක. ගෙදර ගොඩාක් ලොකු ගෙදරක් නෙමෙයි. චූටි වර්ග අඩි ප්‍රමාණයක තමයි මේ ගෙදර හැදුවේ අපි. අපි දෙන්න අපේ ගෙදර ප්ලෑන් කරද්දී මූලික අවශ්‍යතාවයන් විදිහට බැලුවා ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ අනිවාර්යයෙන්ම ලිවිං ඒරියා එකක්, ඩයිනින් ඒරියා එකක්, ඒත් එක්කම කිචන් එක තියෙන්න ඕනේ, වැරෙන්ඩා එක තියෙන්න ඕනේ. ඒ වගේමයි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ බෙඩ්රූම් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේමයි බාත්රූම් එකක්. ඒ වගේමයි අපේ වොෂින් මැෂින් එක තියාගන්න ලොන්ඩ්‍රි ඒරියා එකක් වෙනම අපි කිචන් එකත් එක්කම ඩිසයින් කරා. ඒ වගේමයි අපි අනාගතයේ සර්වන්ට් කෙනෙක් ගත්තොත් එහෙම සර්වන්ට් කෙනෙක්ට අවුට්සයිඩ් එකෙන් සර්වන්ට් රූම් එකක් එක්ක ඇටච් බාත්රූම් එකක් ඩිසයින් කරා. ඒ වගේමයි මයි හස්බන්ඩුයි දෙන්නම සින්දු කියනවා, ඩාන්ස් කරනවා, ගොඩක් ජොලියට බරයිනේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට එන්ටර්ටේන්මන්ට් ඒරියා එකක් අවශ්‍ය වුණා. ඉතින් අපි අපර් ෆ්ලෝ එකේ එන්ටර්ටේන්මන්ට් ඒරියා එකක් ඇලොකේට් කරා. ඒ වගේමයි අපි දෙන්නට මාස්ටර් බෙඩ්රූම් එකක් ඩිසයින් කරා. ඒත් එක්කම අපර් ෆ්ලෝ එකේ තවත් අපි බෙඩ්රූම් එකක් ඩිසයින් කරා. ඉතින් අපි දෙන්නම ප්‍රොෆෙෂනල් ජොබ්ස් කරන නිසාම අපිට අවශ්‍ය වුණා ඔෆිස් රූම් එකක්, ඇකඩමික් වැඩ, ඊට පස්සේ ඔෆිස් එකේ වැඩ මොන හරි තියෙනවා නම් ඒවා කරන්න. ඉතින් අපි ඔෆිස් රූම් එකකුත් ඩිසයින් කරා. පස්සේ කාලෙක ඒ රූම් එකත් අපිට බෙඩ්රූම් එකක් විදිහට මාරු කරගන්න පුළුවන්. මම මේ කතා කරන අතරතුර ඔයාලට පෙන්නවුවේ කොහොමද ගෙදර ස්ටෙප් බයි ස්ටෙප් කන්ස්ට්‍රක්ට් උනේ කියලා. අපේ ගෙදර හදන කාලේ අපි දෙන්න රෙන්ට් එකට තමයි හිටියේ වික්‍රමසිංහපුර බත්තරමුල්ල. ඉතින් එහෙ ඉඳන් ප්‍රගීත් හැමදාම වගේ ගෙදර හැදෙන වැඩ බලන්න ගියා. ඉතින් මාර කට්ටක් කෑවේ ප්‍රගීත්. මොකද එයාට තමයි ක්‍රෙඩිට් එක එන්න ඕනේ. එතකොට මම ප්‍රෙග්නන්ට් කාලේ. එතකොට මගේ වැඩවලටත් එයා පුළුවන් විදි උපරිම සපෝට් එකක් දීලා එයා ගෙදර වැඩ බැලුවා. ඇත්තටම මම ඒ වෙලාවේ මම ගොඩාක් වැඩ තනියම කරන්නත් පුරුදු වුණා. මම ප්‍රගීත්ව රිලීස් කරා ගෙදර වැඩ වලට යන්න. ඉතින් මට මතකයි ප්‍රගීත් ආපු බාස්ලව ගයිඩ් කරනවා, හැමදේම චෙක් කර බැලුවා. ඒ වගේම මම දැකලා තියෙන එයාගේ ක්වොලිටි එකක් තමයි එයා හැමදේම දවසට ගියපු එක්ස්පෙන්ඩිචර් එක අනිවාර්යයෙන්ම එක්සෙල් ෂීට් එකකට එයා ඒක ඇඩ් කරගන්නවා එදාම. ඕනේ නම් අපිට තිබ්බා බාගෙට ගේ හදාගෙන අපිට පදිංචියට එන්න. නමුත් අපි ආවේ නැත්තේ මම
දවස්වල ප්‍රෙග්නන්ට් ඒත් එක්කම ඊට පස්සේ බබා හම්බුනාට පස්සේ ආපහු ගෙදර වැඩ පටන් ගත්තාම ඩස්ට් එක යන්න පුළුවන්. ඊට පස්සේ නොයිස් එක. ඉතින් ඒ වගේ ගොඩාක් ගැටලු එන්න ඉඩ තියෙන නිසා අපි තීරණය කරා කොහොම හරි අපි අපේ ඇචීව්මන්ට් එකට යනවා. අපි කොහොම හරි ගේ වැඩ ටික අපි ෆිනිෂ් කරගන්නවා කියලා රූෆ් টොප් එකත් වෝටර් ප්‍රූෆින් කරා. ඉතින් අපිට නයිට් ෆන්ක්ෂන් එකක් ගන්නවා නම් අපිට රූෆ් টොප් එකත් පාවිච්චි කරන්න පුළුවන්. ගෙදර එළියෙන් ස්ටෝරේජ් රූම් එකකුත් කන්ස්ට්‍රක්ට් කරා. මේ තියෙන්නේ ස්ටෝරේජ් රූම් එක හදන ගමන් ගත්ත වීඩියෝස් වගේක්. ඉතින් මේ කාලේ සල්ලි අවශ්‍යතාවය නිසාම අපි ප්‍රගීත්ගේ තව ඉඩමක් විකුණැව්වා. මට කියන්න බැරි වුණා ප්‍රගීත් ගෙදර හදන්නේ මාළඹේ එයාගේ ඉඩමේ. එතකොට මට මතකයි තිත්වා සුලිකුණාටුව ආපු කාලේ ගේ හදන ගමන් තිබ්බේ. එතකොට ගෙදර හදන පාර ළඟටම ආවා ගම් වතුර. රෝලඩෝ එක උසට දැම්මේ ලොරියක් වුණත් ගන්න පුළුවන් වෙන්න. මේ රූෆ් টොප් එකට ආවහම පේන view එක පන්සලක් පේනවා, ලස්සන view එකක්. ඉතින් ඔහොම ගෙදර හදන අතරතුරේදී මට බබා හම්බුණා 2025 නොවැම්බර් මාසේ 15 වෙනිදා. ඉතින් හිතන්නකෝ බබත් හම්බෙලා ඊට පස්සේ ගේත් හදනවා. එතකොට කොච්චර ප්‍රගීත් බිසි වෙන්න ඇද්ද කියලා. ඉතින් ප්‍රගීත්ගේ කැපකිරීම මහන්සියේ ප්‍රතිඵල විදිහට අපි 2026 ජනවාරි 28 වෙනිදා ගෙට ගෙවිදුනා. ඉතින් ඒ වෙද්දී අපේ බබාට මාස 2මාරක් විතර තමන්ටම කියලා ඉන්න ගෙයක් හදාගන්නවා කියන්නේ එක මාර ලොකු ජයග්‍රහණයක්. මොකද අපි දෙන්න රෙන්ට් එකට හිටියා අවුරුදු 4ක් ගෙවල් දෙකක. හැබැයි අපි රෙන්ට් එකට හිටුව ගෙවල් දෙකේ ඕනස්ලා මාරම හොඳයි. මං හිතන විදිහට අපි ගමනක් යන්න ඕනේ ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් අපි මැරිඩ් කපල් එකක් විදිහට එන්ජොයි කරා ලයිෆ් එක අවුරුදු 3-4ක්ම. ඒ කාලෙදී ඉකොනොමික් ක්‍රයිසිස් එක ආවා. ඉතින් ඒ කාලෙදී අපි අන්තිමටම තීරණය කරා අපි රට යන්නේ නැහැ. දැනට අපි ලංකාවේ සෙටල් වෙනවා කියලා. අපේ අලුත් ගෙදෙට්ට සුබ මොහොතින් කිරි ඉතුරුනා වගේම ඔයාලගේ නිවාස සිහිනය සැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්ටෙප් බයි ස්ටෙප් පටන් ගන්න ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම. මම බබා හම්බෙච්ච නිසා මහත් වෙලා, ඒ වගේමයි ප්‍රගීත්ගේ හදන වැඩ නිසා කෙට්ටු වෙලා මාර ඉතින් ට්‍රාන්සිෂන් එකක් තමයි උනේ. රෙන්ට් එකට හිටුව ගෙදර ඉඳන් බඩුත් අරගෙන අපි අලුත් ගෙදරට ආවා. ඉතින් බෞද්ධයෝ විදිහට ගෙදරක් හැදුවට පස්සේ පිරිත් දේශනා කරලා දානමය පින්කමක් කරන්න තීරණය කරා. දැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ දානේ වැඩ කටයුතු කොහොමද වුනේ කියලා. ඉතින් හාමුදුරුවරු 7-9ක් වැඩම කරා පිරිත් දේශනා කරන්න, ඒ වගේමයි දානමය පින්කමට. මේ දානමය පින්කමේ ප්‍රධාන අරමුණු විදිහට මියගිය සියලුම ඥාතීන්ට පින් දෙන්න, ඒ වගේමයි අපේ අලුත් ගෙදෙට්ට ආශිර්වාද කරන්න, ඒත් එක්කම අපි දෙන්නගේ චූටි පුතාට ආශිර්වාද කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති හැමෝගෙම සහයෝගයෙන් දානමය පින්කම වෙන විදිහ. ඉතින් ගෙයක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා මොටිවේට් වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම ස්ටෙප් බයි ස්ටෙප් පටන් ගන්න. ඔයාලට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. ගේ හදාගන්න පුළුවන් ලස්සනට. ඒ වගේමයි මට ලෝකෙටම කියන්න ඕනේ ප්‍රගීත්ගේ උත්සාහය, කැපකිරීම සහ ධෛර්යවන්තභාවය,
ඒත් එක්කම තියෙන දක්ෂතාවය නිසා අද මේ වගේ ජයග්‍රහණයක් ලබා ගත්තේ. Thank you ප්‍රගීත්. Rainbow with Saku YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඔයාලට home tour එක ගේන්නම් idea එකක් ගන්න. Thank you for watching. Bye.